අරුණාධිපති මැතිතුමන් ඇතුළුව ඒත් එක්කම මතක් කරගන්න ඕන විශේෂයෙන්ම සමස්ත විදුලි බුබුලු ආලෝකය තාම සිද්ධ වෙලා නැහැ මේ තොරණේ. මේ තොරණට සමගාමීව මේ අවට තියෙනවා කානිවල් එකක්. ඒ කානිවල් එක තමයි මේ පෙන්වන්නේ. ඕනනම් මේ කානිවල් එකේ ඇවිල්ලා මේ තොරණට අමතරව විනෝද වෙන්න පුළුවන් දේවල් මාරකලින්ද සුපර් ස්ලයිඩ් විනෝද ක්‍රීඩා විශේෂයෙන්ම කුඩා ළමුන්ට වැඩිහිටියන්ට සියලුම දෙනාටම නරඹන්න පුළුවන් විදියට තමයි මේ තොරන් රාජාව ආසන්නයේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක අපේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිකිරීම, ඒ කියන්නේ වෙසක් පොයටත් එක්ක තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් සම්පූර්ණ විදුලි ආලෝකයේ පූජාව සිද්ධ වුණා. දැන් බල දැක ගන්න පුළුවන් කොච්චර ලස්සනට මේ තොරන් රාජයා නිර්මාණය කරලා තියෙනවද කියලා. ඊටාම ලස්සනයි. මේ මං හිතන්නේ දැන් හැමෝටම බලන්න පුළුවන්. මම මේ විශාල ජනගහනයක් මේ අද ඉන්නවා. මං හිතන්නේ අද තමයි මේ තොරන් රාජයා විවෘත කරන්නේ. මල්ලෙඩි සංදර්ශනත් මේ අවස්ථාවේ දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ඉතින් ඔබ හැමට නරඹන්න පුළුවන් මහනුවර මයංගන පාරේ කෙංගල්ල විද්‍යාලයට ආසන්නව තියෙන මෙම ක්‍රීඩාංගණය. ඒ වගේම සිංහ සුපර් ආයතනයේ ඉදිරිපිට තමයි මෙම තොරන් රාජාව දකින්න තියෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන්. මම තොරණ ආසන්නයට යන්නම් කැමරාවෙන්. එතකොට මේකේ කොච්චර ලස්සනද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ආරාධනා කරනවා නිමල් චන්ද්‍රසිරි මහත්මයා දිග නිලගම ඔබතුමාට අපි ආරාධනා කරනවා කුසුම් බඳුන් පූජා කිරීමේ කාර්යය සඳහා. ඒත් එක්කම දිග නිලගම MP සුමිත් මහත්මයාණන් ඔබතුමාටත් අපි ආරාධනා කර සිටිනවා කුසුම් බඳුන් පැම්පත් කරමින් ඒ පූජා කටයුත්ත සමග සම්බන්ධ වන්නට. මේ ඉන්නේ අපේ දායක සභාවේ ප්‍රධානම චරිතයක් තමයි මේ නිගන නිලගම නිග්‍රෝධාරාම විහාර සමිතියේ. ඉතින් මේ අපේ මේ මහත්මයාට මේ තොරණ ඉදිකිරීම සම්බන්ධයෙන් මොනවද අද දවසේ කියන්න තියෙන්නේ? ඇතරම වෙසක් මංගල්‍ය අද හිතන පවත්වනවා. ඒ නිමිති කොටගෙන අපේ විහාරයේ අභිනවයෙන් ඉදිරියන විහාරය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණක් එක තමයි අපි විමල් චන්ද්‍රසිරි මහත්මයා සහ MP සුමිත් මහත්මයාට අපි ආරාධනා කරනවා මල් පූජා කිරීමේ කාර්ය සමග සම්බන්ධ වන්නට. තෙරුවන් සරණයි. එහෙනම් ඔබතුමාට තෙරුවන් සරණයි. වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං මේ ගාවට අපි මේ තොරන් රාජයා සම්බන්ධව මෙම තොරන් රාජයා සම්බන්ධව තවත් අපේ දායක සභාවේ විශේෂී මහත්මයෙක් ඉන්නවා. අපි මේ මහත්මයාගෙන් අහමු අද මේ තොරන් රාජයා සම්බන්ධව මේ ඉදිකිරීම සම්බන්ධයෙන් කොහොමද කරේ, මොන අරමුණකින්ද කරේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම අපේ විහාරස්ථානයේ ලොකු අඩුපාඩුවක් වෙලා තියෙන කාලයක් තිස්සේ අපි ඉදිකිරීම උත්සාහ කරන ධර්මශාලාවේ ගොඩනැගිල්ල ඊළඟට ඉදි කරගන්න ආධාර තමයි තොරණ ආදිත්‍ය අධිකාරී පුතණුවන්ට අපි ආරාධනා කරනවා. මේ තොරණේ අසිරිය විදුලි වලින් කියන්නට ඔහු සූදානම්. අපි ඔහුට ආරාධනා කර සිටිනවා කුසුම් බඳුන් පූජා කිරීමේ කාර්යය සඳහා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් මම හිතන්නේ සර්වපකාරී සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට තව දැනගන්න ඕනි මේ තොරණට සමගාමීව තව මේ විනෝද වෙන්න, ඒ කියන්නේ වැඩිහිටියන්ට ළමයින්ට විනෝද වෙන්න තව මෙතන සැනකිලියක් වගේ තියෙනවා. ඒ සම්බන්ධව මොකක්ද කියන්න තියෙන්නේ? ඔව්, ඒකත් සෞම්‍ය ලිපියට වඩා මොකද ඒ විසානායක ලිපියෙන් මගේ ඒකත් අපිට කොටසක් හම්බ වෙන ආධාර පිටස අපි විහාරස්ථානයේ ඒ නිසා තමයි මේ සමගම සේනානායක මහත්මයා කරන්නේ. තුෂාර සම්පත් මහත්මයා ජනතාවක් ගුණසේකර කසුන් සමරතුංග මහත්මයා වත්සලා ලක්කාලී මහත්මිය සම්පත් අබේරත්න මහත්මයා එච්.එච්. දිනුසා මහත්මිය සමිලා රණතුංග මහත්මිය එන ඔබ තමුන්නාසලා සියලුම දෙනාට දැක ගන්න පුළුවන් මේ අවස්ථාවේදී මේම අරමුණ මොකක්ද කියලා. ඉතින් මම හිතන්නේ ඔබතුමාට බොහොමත් ස්තුතියි මේ පැහැදිලිවීමට සම්බන්ධව. දැන් මේ තොරන් රාජා නරඹන්න ඇවිල්ලා ඉන්නවා මෙන්න මේ යුවතිය. මම එයාගෙන් අහනවා ඔබතුමිය දැන් මේ මොකටද මෙතෙන්ට ආවේ? තොරණ බලන්නේ. මේ තොරණ ඇත්තටම ලස්සනයිද ගොඩක්? ලස්සනයි.
ඔව් ඒ තොරණ සම්බන්ධව කියන්න තියෙන්නේ මොනවද? මේ වගේ අපේ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන්ම අපි ස්තුති පුද කරන්න ඕනේ, ගෞරවය පුද කරන්න ඕනේ. මේ වගේ අවස්ථාවක් අපේ ජනතාවට ලබා දුන්න එකට. ඉතින් එන්න හැමෝම ඇවිල්ලා බලන්න. බලලා ඉවරලා අපගේ පන්සල වෙනුවෙන් ඉදිරි අනාගතයේ ඉදිරියෙන් තිබෙන අපේ ගොඩනැගිලි වෙනුවෙන් මේවා නරඹලා හැමෝගෙම සතුටු කරගෙන අපේ පන්සල වෙනුවෙන් උදව් උපකාර කරන්න කියලා කාරණා ඉල්ලනවා. බොහොම ස්තුතියි වෙන උදේට සාර්වපකාරී සාර්ථක වෙන්න ඕන සියලුම දේවල්. මේ තව එක්කෙනෙක් ඉන්නවා අපි කොහොමද මේ තොරන් රාජයා සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? මේ තොරන් රාජයා ඇත්තටම ලස්සනයිද නැත්නම් කොහොමද තොරන් රාජයාගේ විස්තර කතාව ආවේ? මොකටද මේ තොරන් බලන්න මොන වගේ අරමුණකින්ද ආවේ? සේව පුදන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව අපි හදවත් වල රුවාගෙන කටයුතු කරමු මේ දින 5 සහ ඉන් ඉදිරියට අපිට හැකි වේවි මේ අපූර්ව කාර්යය ඉටු කරගන්නට. එhmenan ඊළඟට අපි සූදානම් වෙනවා. අපි කවුරුත් කොහොමත්ම ආසාවෙන් බලාගෙන සිටින මෙතරනේ රූපරාමු 14ක් පුරාවට දෙවෙන නන්දුවානික කතාවස්තුව සමගින් ඔබට තෙරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරන්නට දෙවියන්ගෙන් අපි සූදානම් වෙනවා. මේ සඳහා අද දවසේ මා ඉතාමත් ආදරෙන් ආරාධනා කර සිටිනවා අපේ පුත්‍රරත්න තෙන්ගල්ල තියෙන ග්‍රවුන්ඩ් එකේ ආදිත්‍ය අධිකාරී පුතණුවන්ට ආරාධනා කර සිටිනවා. අපේ පුංචි දරුවෙක් හැබැයි ඔහුගේ කාර්ය විශාලයි. ඔහුටත් අපි ආශිර්වාද හරි ඔබතුමීටත් බොහොම ස්තුතියි සාර්වපකාරී සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතන්නේ මේ තොරන් රාජයා බලන්න ආපු තවත් අපි කට්ටියකින් මේ බලමු මේ තොරන් රාජයා සම්බන්ධව. මේ දර්ශනීය තොරන් රාජයා නරඹන්න මේ තවත් ඇවිල්ලා අපේ හිතවත් සහෝදර මං හිතන්නේ යුවතියක් මේ තරුණ කාන්තාවක්. ඉතින් මං හිතන්නේ අපේ මේ මැතිණියකින් අහමු මේ කොහොමද මේ තොරණ සම්බන්ධව ඔබතුමීට කියන්න තියෙන්නේ? ඇත්තටම සන්තෝෂයි අපේ පන්සලට ආධාර නිග්‍රෝධාරාම විහාරස්ථානයට ආධාර පිණිස කරන් යන තොරන් රාජයා අපේ නායක හාමුදුරන්ගේ තෙරුවන් සරණින් සිත් වේවා. වාසනාවන්ත ගුණධර්ම කාර්මික සුපින්නතුනි ප්‍රථමයෙන්ම තොරණ ගැන දිගන නිලගම ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේ නම කීමට අවසරයි. කලුකල සුදම්ම ස්වාමින් වහන්සේගෙන්ද ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ වන්දනීය පූජනීය ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසර ඒ වගේම අපගේ ගෞරවාන්විත විශේෂ ආරාධනා පිළිගනිමින් මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වී සම්බුදු පියාණන් වහන්සේගේ පුදුරත් හා සමාන එරැස් විහිදෙන තොරන් රාජයාට ආධාර උපකාර කළ නායක හාමුදුරුවන්ට විශේෂ ආධාර ආරාධිත අමුත්තනි ඒ වගේම ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල පන්සලේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේක නරඹලා සුළු වශයෙන් පොඩි හරි ආධාරයක් කරලා යන්න කියලා තමයි මේ සියලුම දෙනාගේ සිටින්නේ. ඔව් ඉතින් මම හිතන්නේ එහෙනම් ඒ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ තොරණ නරඹන්න සියලුම දෙනාට ආරාධනා කරනවා කියන නේ. බිරිඳු ගායනා මැද තමයි මේ තොරන් රාජයා පෙන්වන්නේ. ඉතින් ඇවිල්ලා සියලුම දෙනාට මෙම තොරන් රාජයා බලන්න කියලා මේ මම සියලුම දෙනාගෙන් ආරාධනා කරනවා. සියලුම දෙනාටම ආරාධනා කරනවා. එහෙනම් වෙසක් පොය 31 පළවෙනිදා දවස් දක්වාම මේ තොරන් රාජයා දින 5ක් මුල්ලේ පැවැත්වෙනවා. ඇවිල්ලා නරඹන්න කියලා තමයි මේ ඉල්ලා සිටින්නේ.